හොඳයි වැඩම කොට වදාළ ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අපි ඇත්ගාල පොලිසියේ මහජන සම්බන්ධතාංශ ස්ථානාධිපති අපේ උඩුවේල මහත්මයාණන් ඒ වගේම මොරටමුල්ල ප්‍රදේශයෙන් සම්බන්ධ වෙන අපේ සම්භාවනීය ආරාධිත මුත්තන් ඇතුළු කොට මේ අවස්ථාවට සහභාගී වී සිටින ලොකුඩා කාරුණික පින්වතුනි අද දවසේදී සිදු කරන්නට බලාපොරොත්තු වූ සත්කාර්ය වෙනුවෙන් වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයත් ඒ වගේම ඔබ සියලු දෙනාමත් මම පසුවට පිළිගැනීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන් මේ මොහොතේදී සියලු දෙනාම පංචශීලයේ පිහිටවීම සඳහා වැඩම කොට වදාළ අපේ නායක හාමුදුරන් වහන්සේට මම ඊ타මන් ගෞරවයෙන් මේ මොහොතේදී ආරාධනා කරනවා. හොඳයි හැමදෙනාම নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. හොඳයි සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. নমස්කාරය කියන පන්සිල් සමාදන් වෙන සඳහා නමෝ තස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සාදු කියන හැමදෙනාම හොඳයි. හොඳයි අපේ හාමුදුරන් වහන්සේගෙන් ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සම්භාවනීය ආර්ථාමුත්තනේ පින්වතුනි හොඳයි හැමදෙනාම දැන් වාඩි වෙන්න. දැන් ළමයි නිස්සද්ද වෙන්න ඔයාලා. දැන් කවුරු කෑ ගහන්න එපා. ඊටාම කෙටි වේලාවක් අපි යොදාගන්නේ ගොඩාක් කාලයක් යන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා හැමෝම නිස්සන්ද වෙලා මේ කටයුත්තට ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා බොහොම කාරුණිකව මතක් කරනවා. පුංචි දරුවෝ කවුරුත් කෑ ගහන්න එපා. හොඳට ඔබ ඇහුම්කන් දෙන්න. ඔබ වෙනුවෙන් කරන සත්කාරයක් තමයි අද මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේකේ තේමාව තමයි අපිත් ආසයි අකුරු ලියන්නට 2026 වර්ෂය තුල පවත්වන වැඩසටහන සංවිධානය කරන්නේ සී ධර්ම ප්‍රබෝධනීය දහම් පාසල ප්‍රජා සත්කාර ඒකකය. වැඩම කොට වදාළ අති ගෞරවනීය අපේ මොරටමුල්ල තාපසාරාමයේ හා දම්පේ සුධර්මාරාම ඔබේ විහාරාධිපති කැලණිය මානෙල්වත්
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය කුලපති ආචාර්ය අවසරයි නම කියන්නට දම්පේ විජිතරතන අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම එම ශ්‍රී ධර්ම ප්‍රබෝධනී දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරවනීය අපේ පූජ්‍ය අටවක් වෙලස් කුසල රතන අපේ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු කොට වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ සත්කාර්ය වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වෙන ශ්‍රී ධර්ම ප්‍රබෝධනී දහම් පාසලේ ප්‍රජා සත්කාර ඒකකයේ නියෝජනය කරමින් අපේ උප ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දුවා දරුවන් හැමදෙනාමත් ඒ වගේම අපේ ආරාධනාවේ මේ උසස් සභාවට සහභාගී වී සිටින අපේ අත්ගාල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් අසිස්ථානාධිපතිතුමන් හැටියට කටයුතු කරන අපේ උඩුවෙල මහත්මාණන් ඒ වගේම අප උඩගම ශ්‍රී ධර්මානන්ද විහාරස්ථ ශ්‍රී සීලරතන දහම් පාසලේ අපේ ආචාර්ය අපේ සුනිල් කොඩිතුවක්කු මැතිතුමන් ඇතුළු අපේ ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින දෙමව්පියන් ඇතුළු දුවා දරුවන් හැමදෙනාමත් මේ අවස්ථාවේ මම ඊටාම ගෞරවයෙන් අපේ විහාරස්ථානයේ වෙනුවෙන් ඔබ සියලු දෙනාම පිළිගනු ලබනවා. ඉතින් ඒ නිසා අපි මේ මා මුලින් සඳහන් කළ අපිත් ආසයි අකුරු ලියන්නට කියන තේමාව යටතේ සිද්ධ කරනු ලබන ඒ සත්කාරිය ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන මේ මොහොතේ මා මුලින් සිහිපත් කළා මෙහි ප්‍රධානම දායකත්වය සංවිධානය තමයි අපේ මොරටු මුල්ල ශ්‍රී ධර්ම ප්‍රබෝධනීය දහම් පාසල ඒ ප්‍රජා සත්කාර ඒකකයෙන් සංවිධානය කරන මේ ප්‍රදේශයේ ඔබ අප කවුරුත් දන්න ඒ වගේම මේ ලංකාවාසී හැමදෙනාම ලෝකේ හැමදෙනාම දන්නවා පහුගිය නොවැම්බර් මාසයේ 28 වෙනි දින අපේ රටට ඇති වුණු ව්‍යසනය අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඒකෙන් අපේ ප්‍රදේශයට ලොකු බලපෑමකට අපි ලක් වුණා. මේ ප්‍රදේශයට පමණක් නොවේ විශාල ප්‍රදේශ කිහිපයකට මේ තත්ත්වය පත් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී විශේෂයෙන් අපේ විහාරස්ථානයේදී පවුල් 45ක් පමණ විහාරස්ථානයේ අවතැන් වෙලා කට්ටිය ඉන්න මොහොතේදීත් අපට ඒ ඇත්තන් වෙනුවෙන් මේ දින කීපය විහාරස්ථානයේ රැඳී ඉන්න මොහොතේදී පවා අපට සත්කාරිය නැත්නම් ඒක වෙනුවෙන් අපිට විශාල සහයෝගයක් ලබා දුන්න අපේ නායක හාමුදුරන් වහන්සේ අපේ කුසල රතන පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ මොරටුවේ අපේ පින්වතුන් අපි වෙනුවෙන් විශාල සත්කාරයක් සිද්ධ කළා. ඒ දින කීපයම මේ ප්‍රදේශයේ අවතැන් වුණු ප්‍රජා වෙනුවෙන් අපිට ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඒ දින කීපය ඔබ වෙනුවෙන් ඒ කටයුතු සඳහා. ඉතින් ඒ නිසා මේ දෙවනි අධියර හැටියට මම ඉල්ලීමක් කළා මේ ප්‍රදේශයේ ඉන්න දිලිඳු පවුල් ඒ වගේම යාවතෙන් වුණු පවුල් කීපයක් ඉන්නවා. ඉතින් ඒ අතුන්ගේ දරුවන් වෙනුවෙන් විහාරස්ථානයේදී අපි මෙවැනි වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දෙන්නට. ඉතින් ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ශ්‍රී ධර්ම ප්‍රබෝධනීය දහම් පාසලේ ප්‍රජා සත්කාර ඒකකයේ මගින් වාර්ෂිකව සංවිධානය කරන ලබන මේ පාසල් උපකරණ ලබා දීම සිද්ධ වෙනවා සෑම වසරකම. ඉතින් මේ අවුරුද්දේ අපේ විහාරස්ථානයේ මේ දරුවන් වෙනුවෙන් ඒ කටයුතු සිද්ධ කරන්නට මගේ ආරාධනාවෙන් එයත් අද දවසේදී අපේ විහාරස්ථානයේ සහභාගී වෙලා මේ සත්කාරය සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපට දායකත්වය ලබා දෙන ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු කොට අපේ කුසල රතන පඬිත හාමුදුරන් වහන්සේත් එම විහාරස්ථානයේ වැඩම කොට වදාළ අපේ පොඩි හාමුදුරන් වහන්සේත් මම ඊටාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ සත්කාරියට මේ ප්‍රදේශයේ පිරිවන් කීපයක් විහාරස්ථාන කීපයක් පහුගිය ආපදා තත්ත්වයට ලක් වුණා. එෙහිදී අපේ ආසන්නම පිරිවෙන් විහාරස්ථානයේ තැඹිලිගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී එහි ඉගෙනුම ලබන පොඩි හාමුදුරන් වහන්සේලා කීප නමක් අපි මේ සත්කාරයට වැඩම කරවගත්තා. ඉතින් උන්වහන්සේලා වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පාසල් පෙළපොත් ලබා දීම සඳහා කටයුතු සූදානම් කරලා තිබෙනවා. උන්වහන්සේලා මේ අවස්ථාවට වැඩම කොට වදාලා අපේ පොඩි හාමුදුරන් වහන්සේලාත් මම ඊටාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ පොලිසියේ අපේ උඩුවෙල මහත්මයාණන් මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ශ්‍රී ධර්ම ප්‍රබෝධනී දහම් පාසලේ උප ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් එහි පැමිණි අපේ දුවා දරුවන් හැමදෙනාමත් මම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම
මේ සඳහා සහභාගී වී සිටින මේ ප්‍රදේශයේ දෙමව්පියන් ඒ වගේම දුවන් දරුවන් ඔබ සියලු දෙනාමත් මම මේ අවස්ථාවේ ඊටාම ගෞරවයෙන් යුතුව පිළි අරගෙන අප වෙනුවෙන් මේ සත්කාර්යය කරන්නට අද දවසේදී සහභාගී වී සිටින අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මම හිතනවා ඔබ කොයි කවුරුත් මම හිතන්නේ දන්නවත් ඇති අපේ කුසල රත්න හාමුදුරුවෝ මා සමග වසර ගණනාවක් බොහෝම සමීපව අපි දන්න සහෝදරත්වයෙන් කටයුතු කරනවා. ඉතින් අපි දෙන්න ලංකාවෙත් ඒ වගේම විදේශ රටවලදීත් එකට අපි දෙන්න ඉන්නේ. ඉතින් ඒ නිසා යන්නේ. ඉතින් ඒ නිසා බොහෝම සමීපව මා සමග අපි දෙන්න කටයුතු කරනවා. උන්වහන්සේගේ මැදිහත් වීම මත තමයි අපේ නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගෙන අපේ නායක හාමුදුරන් වහන්සේ නිරන්තරයෙන්ම අපට අවවාද අනුශාසනා ලබා දෙන. ඒ වගේ අපේ විහාරස්ථානයේට අවස්ථාවන් ගණනාවක්ම අපේ නායක හාමුදුරන් වහන්සේ වැඩම කරවන්නට යෙදුණා. ඒ වගේ අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ අවස්ථාවන් කීපයක්ම අපේ පන්සලට ආවා. මාස් සමග බොහෝම සමීපව කටයුතු කරනවා. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රදේශයේ මේ වුණු පහුගිය ව්‍යසනයත් එක්ක මේ වැඩසටහන අද දවසේදී අපේ විහාරස්ථානයේ සිද්ධ කරන්නට කටයුතු සූදානම් කරගන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා පහුගිය කාලය තුල අපි දැක්කා ඒ දහම් පාසල මගින් සංවිධානය කරපු වැඩසටහන් බොහෝමයක් තිබුණා. මම හිතන වසරයකට වැඩසටහන් රාශියක් සිද්ධ කරනු ලබනවා. ඉතින් ඒ නිසා අපි ඒ අවස්ථාවන් සියල්ල දකිනවා. ඉතින් ඒ නිසා අපි ඒ අතර තමයි අද දවසේදී ඒ ප්‍රදේශයේ මම හිතන්නේ සඳහා දායකත්වයේ සහයෝගය ලබා දුන්න හැමදෙනාගේම දායකත්වයෙන් අද දවසේදී මේ වැඩසටහන අපේ උඩගම සී සුධර්මානන්ද විහාරස්ථානය මුල් කරගෙන මේ ප්‍රදේශයේ ඔබ වෙනුවෙන් මේ සත්කාරය කරන්නට කටයුතු සූදානම් කරගන්නට යෙදුනේ. ඉතින් කරුණු කාරණා කියනවා නම් බොහෝ වේලාවක් ඒ පිළිබඳව අපිට සිහිපත් කරන්නට පුළුවන්කම තිබුණා. නමුත් කාලය මේ වෙනකොටත් ගොඩක් ගිහින් තිබෙන නිසා අපේ පඬිත් හාමුදුරන් වහන්සේලාත් පාන්දරම තමයි උන්වහන්සේලා මේ ප්‍රදේශෙන්ද වැඩම කරවන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා මා දීර්ඝව මේ අවස්ථාවේ ඒ පිළිබඳව නැවත සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ අපට අනුශාසනා කරයි. උන්වහන්සේගේ අනුශාසනාවේදීත් අපට කරුණු කාරණා දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ පොලිසිය අපේ මහජන සම්බන්ධතා ස්ථානාධිපතිතුමා විසින් වචන කීපයන් සිහිපත් කරයි. ඒ නිසා ඒ වගේ ආචාර්ය මණ්ඩලයේ පැත්තෙන් ඒ දහම් පාසල් නියෝජනය කරන ඒ පින්වතුනුත් ඒ වගේ අවස්ථා කීපයකදී අපි කතා දෙක තුනකින් මේ කටයුත්ත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝව කාලය යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පැයක් වගේ ඇතුළත අපේ හාමුදුරන් වහන්සේ මතක් කළා මේ වැඩසටහන නිමාවට පත් කරගන්න ඕනි කියලා. නැවතත් උන්වහන්සේලා මොරටුවට වැඩම කරවන්නට තිබෙන නිසා. හොඳයි, එහෙමනම් මම නැවතත් අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අපේ ආරාධිත අමතනත් බොහොම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඔබ සියලු දෙනාමත් මේ අවස්ථාවේදී ඉතාම ගෞරවයෙන් යුතුව පිළි අරගෙන මම පළමුව ආරාධනා කරනවා අපේ නායක හාමුදුරන් වහන්සේට මේ පිළිබඳව උන්වහන්සේ අනුශාසනාවක් සිද්ධ කරනවා. ඇති හැමදෙනාම බොහොම නිස්සද්දව අපේ නායක හාමුදුරන් වහන්සේගේ අනුශාසනාවට සවන් යොමු කරන හැටියට සිහිපත් කරමින් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරලා මගේ අනුශාසනාව අවසන් කරනවා. ශ්‍රී සුධර්මානන්ද විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය අපේ නුගුගොල්ලේ විමලසාර පඬිත් හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛව මේ අවස්ථාවට වැඩම වදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම විහාරස්ථ ශ්‍රී ශීලරතන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, ඒ වගේම දූදරුවන්, දෙමව්පියන් ඇතුළු පින්වත්නි, ඒ වගේම අප මොරටුමුල්ල විහාරස්ථානයේ ශ්‍රී ධර්ම ප්‍රබෝධිනී ත්‍රිවිධ දහම් පාසලෙන් මේ අවස්ථාවට සම්බන්ධ වන අපේ ආචාර්ය මණ්ඩලය, ඒ වගේම ශිෂ්‍ය දූදරුවනි, මේ අපිත්තාස යකුරු ලියන්න වැඩසටහන
අපේ කුසල හාමුදුරන්ගේ සංකල්පයක්. උන්වහන්සේ තමයි මේ කටයුත්ත ආරම්භ කරලා දැන් වසර ගණනාවක් තිස්සේ කරගෙන ඉන්නේ. මේ සඳහා ආධාර උපකාර කරන බොහෝ පිරිසක් ඉන්නවා. මොරටුමුල්ල ප්‍රදේශයේ අපේ කුසල හාමුදුරන්ට හිතවත් අප විහාරස්ත දායක කාරකාදී පින්වත් බොහෝ දෙනෙක් මේ කටයුත්ත සඳහා තමන්ගේ අනුග්‍රහකත්වයේ උදව් උපකාර ලබා දීම සිද්ධ කරනවා. ඉතින් ඒ අනුව සෑම වසරකම අපි මේ කටයුතු සංවිධානය කරනවා. මේ වසර විශේෂත්වයක් දක්වනවා. මොකද මේ කටයුත්ත සංවිධානය කරන්න කතා වෙමින් ඉන්න කාලේ තමයි ලංකාව පුරාවටම මේ මහා විෂණයක් ඇති වෙලා මහා ඛේද වාචකයකට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණේ. ඉතින් ඒ අවස්ථාවේදීත් අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ සඳහන් කරපු විදිහට අපි දෙසැම්බර් මාසයේ මුල සතිය වගේ මේ විහාරස්ථානයට පැමිණියා. මොරටුමුල්ල ප්‍රදේශයෙන් ඒ පින්නතුන්ගේ ආධාර උපකාර රැගෙන ඒ අවස්ථාවේ අපි පවුල් 150කට පමණ සරිලන ප්‍රමාණයේ ආධාර උපකාර ලබාගෙන පැමිණියා. ඒ අවස්ථාවේදී තමයි අපි තීරණය කරේ මේ අවුරුද්දේ මේ පොත් බෙදා දීමේ වැඩසටහනත් අපි මේ විහාරස්ථානෙදිම සිද්ධ කරනවා කියලා. ඉතින් ඒ අනුව අපි ඒ වැඩසටහන ඉවරලා ගිහිල්ලා අනිත් පැත්තට මේ කටයුත්ත සඳහා සංවිධානය වෙන්නට යෙදුණා. ඉතින් මේ සඳහා අපේ කුසල හාමුදුරන්ට බෙහෙවින්ම ආධාර උපකාර කරපු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතර විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සියලු දෙනාම තමන්ගේ දායකත්වය මේ සඳහා ලබා දුන්නා. තමන්ගේ ශ්‍රමය මේ වෙනුවෙන් බොහොම කැප කළා හැම කෙනෙක්ම. ඒ වගේම දහම් පාසලේ ශිෂ්‍ය දූදරුවන් බොහෝ පිරිසක් මේ සඳහා තමන්ගේ දායකත්වය ලබා දීලා තිබෙනවා. ඒ වගේ මේ දෙමව්පියෝ, ඒ වගේ මේ ප්‍රදේශවාසී බොහෝ දෙනෙක් මේ සඳහා විශේෂ අනුග්‍රහකත්වය ලබා දීලා තිබෙනවා. ඒ වගේම අපට හිතවත් බොහෝ පිරිසක් විශේෂයෙන්ම විදේශ රටවල් වලින් අපට හිතවත් දායක පින්වතුන් මේ සඳහා අපිට ආධාර උපකාර ලබා දීලා තිබෙනවා. ඒ සියලු දෙනාගේම ආධාර උපකාර මඟ පෙන්වීම ඇතිව තමයි අපි මේ කටයුත්ත සංවිධානය කරන්නේ. ඉතින් මම මේ වෙලාවේදී මේ දරුවන්ට මතක් කරන්නේ ඔබට මේ ලබා දෙන්නේ බොහොම පුංචි දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ පරිත්‍යාගය කරපු හැම කෙනෙකුගේම හදවතේ ඇති වෙන කරුණාව, ඔබ වෙනුවෙන් ඇති වෙන කරුණාව මහ විශාලයි. ඒ නිසා ඔබට යුතුයකමක් තියෙනවා මේ ලබා ගන්නා වූ පොත් පෑන් පැන්සල් උපයෝගී කරගෙන ඔබේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන මේ රටට ලෝකයට වැඩදායක මිනිසෙක් බවට පත්වෙන එක ඔබට අද කවුරුන් හෝ උදව් උපකාර කළා වගේ ඔබත් ඉදිරියේදී මහ විශාල පිරිසකට උදව් උපකාර කරන්න ඕනෑ කියන හැඟීම මේ වෙලාවේ දෙති කරගන්නට ඕනේ. ඒක නිතරම මතක තියාගන්න ඕනේ. අපි කවදාවත් තනියම ගොඩනැගෙන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. අපි හැමතිස්සෙම ගොඩනැගෙන්නේ හැම කෙනෙකුගේම ආධාරය උපකාරය ඇතිව. අපිට මේ මිනිස්සු කියන අයට කාටවත් තනියම ජීවත් වෙන්න තනියම ගොඩනැගෙන්න බෑ කවදාවත්. ඒක නිසා අපි හැම කෙනෙකුගේම අනුග්‍රහය ලබාගෙන තමයි අපේ ජීවිත ගොඩනගාගන්නේ. ඒ නිසා ඔබත් මේ රටට සමාජයට වැඩදායී මිනිසෙක් බවට පත් වුණාට පස්සේ ඔබේ දායකත්වයේ මේ රටට මේ සමාජයට මේ ලෝකයට ලබා දෙන්නට ඕනේ. යහපත් පුරුෂයන් හැටියට ඒ කාලේ වෙනකොට යම් අපහසුතා තියෙන කවුරු හරි ඉන්නවනම් ඒ ඕනෑම කෙනෙකුට තමන්ගේ උදව් උපකාර කරන්න කිසි විටක දෙවරක් නොහිතන තත්ත්වයට ඔබ හැම කෙනෙක්ම පත් වෙන්න ඕනේ. ඒක තමයි මම මේ වෙලාවේදී විශේෂ වශයෙන්ම මතක් කරන්නේ. අපිට කවුරු හරි උදව් කරනවා, ඒ වගේම අපි මුළු ලෝකයටම උදව් කළ යුතුයි කියන කාරණේ හැමෝම මතක තියාගන්න ඕනේ. ওই කාරණේත් මතක තියාගෙන ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන නැවතත් මතක් කරන්නේ මේ රටට ලෝකයට වැඩදායක මිනිසෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න කියන කාරණයයි.
ඉතින් දීර්ඝ අනුශාසනාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කටයුත්ත ඊ타මාත්ම කෙටියෙන් අපි අවසන් කළ යුතුයි. ඒ නිසා මේ වෙලාවේදී මේ සඳහා නැවතත් මම ආශිර්වාද කරනවා මේ කටයුත්තේ මූලිකත්වය ගැන කටයුතු කරන අපේ කුසල හාමුදුරුවන්ට, ඒ වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයට, දරුවන්ට, ඒ වගේම මේ සඳහා ආධාර උපකාර කරපු ප්‍රදේශවාසී සියලු දෙනාට හිතවත් හැම දෙනාටම අපි ආශිර්වාද කරමින් මගේ කෙටි අනුශාසනාවෙන් අවසන් කරන හැම දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේට මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඊළඟට අපි වචන කීපයක් සිහිපත් කරන හැටියට ආරාධනා කරනවා. අපේ ඇත්ගාල පොලිසිය නියෝජනය කරන අපේ මහජන සම්බන්ධතාංශ ස්ථානාධිපතිතුමන් හැටියට කටයුතු කරන අපේ උඩුවල මැතිතුමන්ට. වන්දනීය පූජනීය වැඩම වදාළ අපේ මොරටු ප්‍රදේශයෙන් පැමිණි අපේ ගරුතර නායක ස්වාමින් වහන්සේ සහ එම ස්වාමින් වහන්සේත් සමග පැමිණි අපේ ස්වාමින් වහන්සේලාත් ඒ වගේම අපේ උඩගම ශ්‍රී සුධර්මානන්ද විහාරස්ථානයේ විහාරාධිපති අපේ ගරුතර ස්වාමින් වහන්සේත් නමස්කාර පූර්වකව සිහිපත් කරමින් එන අවසර පැතිමක් කරනවා. ඒ වගේම මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටින සියලුම දහම් පාසල් නියෝජනය කිරීම සඳහා පැමිණ සිටින ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත් මහත්මීන්, ඒ වගේම දෙමාපියන්, දුවදරුවන් ගෙන් අවසර. එමනම් අද දින සුවිශේෂී වූ කාර්යයක් සඳහා තමයි අපි මේ මුල පුරන්නේ. එමනම් අපේ හාමුදුරනේ මේ විහාරස්ථානයට ආසන්න ගම්බිම් පසුගිය කාලයේ පුරාවට ඇතිවුණු දිත්වා සුලි කුණාටුවෙන් ඉතාමත් අසරණයට එහෙමනම් විපතට පත්වුණු ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. මේ ප්‍රදේශයට එහෙම කියන්න හේතු වුණේ ඇත්ගාල පොලිස් ස්ථානයට අයත් ප්‍රදේශයක් තමයි මේ ඇත්ගාල ප්‍රදේශයට අයත් ප්‍රදේශයක තමයි මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ. එහෙමනම් මේ සුළු කුණාටුවෙන් ඇතුණු විපතට සක්‍රීය දායකත්වය සපයපු පිරිසක් තමයි අපේ ස්වාමීන් වහන්සේ පොලිසිය වශයෙන්. එහෙමනම් මේ කාලය පුරාවටම මේ ප්‍රදේශයේ ඊ타මාත්ම නායම් මේ ඇතුණ වේදනාවට යම්කිසි සත්කාරයක් අපේ මේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ හදවත උණුවීම තුළින් මේ ප්‍රදේශයේ තෝරාගෙන අපේ මේ දුවදරුවන්ගේ අධ්‍යාපන තත්ත්වයට යම් රුකුලක් මඳක් ඉගෙන ගන්න පුළුවන් ඒ පොතපත පරිශීලනයට අවශ්‍ය වටපිටාවකට අවශ්‍ය අඩිතාලමකට මේ ඉතාමත් වටිනා උපකරණ රැගෙන
ඊටමත් දුර බැහැර ප්‍රදේශයකින් පැමිණලා අපේ මේ දුවදරුවන්ට ඊටමත් යහපත් කාර්යයකට තමයි අද පැමිණ සිටින්නේ. එහෙමනම් අපේ මේ ප්‍රදේශය ආර්ථික වශයෙන් පරිපූර්ණ ප්‍රදේශයක් නෙවෙයි. අපේ ආමුදුරනේ මේ ප්‍රදේශය ආර්ථික වශයෙන් පරිපූර්ණ ප්‍රදේශයක් නෙවෙයි. එහෙමනම් මේ දරුවන්ගේ දෙමාපියන් ඊටමත් දුකසේ යම්කිසි දෙයක් හම්බ කරගෙන තමයි මේ ප්‍රදේශයේ දරුවන් පෝෂණය කරන්නට අවස්ථාව කරගෙන තියෙන්නේ. එහෙමනම් එහෙම වෙනකොට අර ළමයින්ගේ ඊටමත් වටිනා පොත්පත් සියල්ල නැති වෙනකොට දෙමාපියන්ටත් ඊටමත් කියාගන්න බැරි තරම් දුකක්. හොයාගන්න ප්‍රදේශයක් සමාන කොහෙවත් නැති වෙන්න පුළුවන්. එහෙමනම් දරුවන්ගේ අර අපි ගිහිල්ලා අපෙන් ඉල්ලීමක් කරනවත් අපිටත් යම්කිසි පෙළ පොත් එහෙම අපිටත් හොයලා දෙන්න ක්‍රමයක් නැති වෙනවා. එහෙමනම් අපිත් පුළුවන් මට්ටමින් අපිට පුළුවන් විදියට අපිත් මේ දරුවන්ට යම් යම් මොහොතවල අපිත් ක්‍රියාදාමයන් තුලින් ලබා දෙන්නත් උත්සාහ කරා. එහෙමනම් අපි ආමුදුනේ සමහර විට මේ කැඩලා ගිය නිවාස අදට ඉන්දිරින් තැනක් නැති කට්ටිය ඉන්න ගොඩක්. ඒ අය අපේ මේ විහාරස්ථානයන් වල ගිහිප දවසක් තාමත් ඉන්නවා. තවත් වගේම ඒ නායයන් වලින් ඉවත් වෙන්න කියලාත් තියෙනවා. මේ දරුවන්ට ඉවත් වෙන්න කිව්වට යන්නේ කොහෙද? ඒ වගේ තත්ත්වයක් තමයි මේ ප්‍රදේශයේ ගොඩක් වෙලාට තියෙන්නේ අපි ආමුදුනේ. එහෙමනම් අද විහාරස්ථාන සමාට ස්වාමීන් වහන්සේලාට වැඩ ඉන්න බැරි විදිහට ඒ විහාරස්ථානනුත් අයින් වෙන්න කියපු තැනක් තියෙනවා වල්ලාගොඩ කියන පැත්ත. එහෙමනම් එහෙම ප්‍රදේශයක තමයි අපි ආමුදුනේ මේ කුඩා දරුවන් මේ ජීවිකාව ගත කරන යන්නේ. එහෙමනම් එහෙම වෙලාවක මදක් හෝ මේ සත්කාරයට ඔබ වහන්සේලාට සිත් යොමීම තුළ ඔබ වහන්සේලාවට පතන ඒ නිවන් සුවයට මහත් ටුකුලක් වෙනවා ඇති කියලා මමගේ බලාපොරොත්තුවට අපි ආන්දරනේ මතක් කරන්න මම කැමතියි. එහෙමනම් අපි ආන්දරනේ මම වැඩි වශයෙන්ම ගොඩක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ දිත්වත් සුළු කුණාටුවට අපි රෑදවල් නොවලා යම් කිසි සේවයක් කරපු පිරිසක් නිසා මම ඒ මදක් හෝ ඒ දේ ප්‍රකාශ කරේ. එහෙමනම් දරුවනේ මේ ඔබලාට මේ ඊටමත් දුර බැහැර ප්‍රදේශයෙන් මේ ඔබලාගේ අධ්‍යාපන කටයුතු සඳහා පරිශීලනය කිරීමට අවශ්‍ය පෙළ පොත් සහ ඒ අවශ්‍ය පොත්පත් උපකරණ සියලු දේවල් රැගෙන ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඒවා අරගෙන ඊටමත් සුරක්ෂිතව ඔබට ඒ අධ්‍යාපන ලබන්න පුළුවන් වටපිටාවක් මේ වගේ උපයෝග කරගෙන උපයෝග කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙමනම් මේවා හොඳට රැකබලාගෙන මේවා හොඳට ඉරන්නේ නැතුව මොකද කුඩා දරුවන් මම දන්නවා ඉරනවා විසි කරනවා හැමදේම කරනවා. එහෙම කරන්නේ නැතුව මේවා ඊටාත්ම ප්‍රයෝජනවත් වන විදිහට පරිහරණය කළා ඔබගේ අනාගතය හොඳ අනාගතයක් බවට පත් කරගන්න. රටට වැඩදායී පුද්ගලයන් බවට පත් වෙන්න. එහෙමනම් මේ දහම් පාසලට මේ විහාරස්ථානට මේ ප්‍රදේශයට වටිනා පුද්ගලයන් බිහි වෙන්න අවස්ථාව කරගන්න කියලා මා ඉල්ලීමක් කරනවා. අපේ ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාටත් මේ ප්‍රදේශයේ පැමිණීමෙන් අපේ ඇත්ගල පොලිස් වශයෙන් බොහෝවින් ස්තුතිවන්ත වෙනවා. එවනම් අපි ආමුදුරේ ඉදිරි කටයුතු. අපේ ඇත්ගාල පොලිසිය නියෝජනය කරමින් සහභාගී අපේ උඩුවල මැතිතුමන්ට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙමින් මම ඊළඟට ආරාධනා කරනවා අපේ මොරට මුල්ල දහම් පාසල නියෝජනය කරමින් ඒ ආචාර්ය මණ්ඩලයේ ගුරු භාවයතුකට වචන කීපයක් කතා කරන්න කියලා. මෙම උත්සව සභාවේ වැඩමවා වදාළ වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන්ද අපේ දහම් පාසල නියෝජනය කරන ආචාර්ය මණ්ඩලයෙන්ද එමෙන්ම මෙම ප්‍රාදේශීය වාසය කරන ඒ ස්ථානාධිපතිතුමා ඇතුළු අද මෙම සභාවට සැපැමිණි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. එතකොට මගේ කතාව මම අද ආරම්භ කරන්නේ ඔබට අපි මේ දෙන වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය අවබෝධ කරවන්න. එතකොට ළමයි අපි ආවේ මොරටුවේ ඉඳන්. මේ අපේ දැවැන්ත වැඩපිළිවෙලක එක පුරුකක් විතරයි. අපි මීට පෙර විවිධ පාසල් අරමුණු කරගෙන අපේ දහම් පාසලෙන් සෑම වසරකම වගේ ක්‍රියාත්මක කරන අපිත් අහසයි අකුරු ලියන්න කියන
ඒ තේමාව මූලික කරගෙන සිද්ධ කරන වැඩසටහනක්. එතකොට අපි හැම දහම් පාසලකටම නැත්නම් හැම පාසලකටම මේ වගේ චූටි කතාවක් කරනවා. ඒ කතාව සෑම දහම් පාසලකටම සෑම පාසලකටම පොදු කතාවක්. ඒක පොදු වෙච්ච කතාවක්. හැබැයි අපි ඒ කලින් සිද්ධ කරපු කතාව අද මේ තත්වයට ප්‍රායෝගික නැති නිසා අපි මේ කතාව අද මෙතන කරන්නේ. අපි කලින් දවස්වල මව්පිය ගුණ ගැන ඔබට දැනෙන්න කතා කරලා තමයි මේ පොත් ටික ඔබ අතට දෙන්නේ. හැබැයි මේ කතාව අද මෙතනට ගැලපෙන්නේ නැති නිසා මගේ කතාව මම මේ විදිහට අද වෙනස් කරනවා. මගේ කතාවෙන් මම මූලික කරුණු 3ක් ඔබට අවධාරණය කරනවා. හැබැයි මගේ කතාව අවසාන වනතුරු සභාවේ නිශ්ශබ්දතාවය අංක 1කින් තබා ගත යුතුයි. පළවෙනියට මම කතා කරනවා අධ්‍යාපනයේ තියෙන වැදගත්කම මොකක්ද? දෙවෙනියට මම කතා කරනවා ඇයි ඔබ ඉගෙන ගන්න ඕනේ එහෙනම්? තුන්වෙනියට කතා කරනවා ලෝකේ බිඳුවේ ඉඳලා නැගිටිච්ච පුද්ගලයන් දෙන්නෙක් ගැන. එහෙනම් මම පළවෙනි කතාවේ පළවෙනි තේමාවට එන්නම්. ඒ තමයි අධ්‍යාපනයේ තියෙන වැදගත්කම. ඒ අධ්‍යාපනයේ තියෙන වැදගත්කම මම මෙහෙම කියන්නම්. අපේ ලංකාවට ගිය අවුරුද්දේ දරුණු ව්‍යසනයක් බලපෑවනේ. ඒ ව්‍යසනයෙන් ඔබේ ප්‍රදේශීය තරම් බැටකාපු ප්‍රදේශයක් ලංකාවේ තිබ්බේ නැහැ. ඇත්තටම තිබ්බොත් ලංකාවේ දකුණු කරය ඒ වගේම බස්නාහිර අපේ ඉන්න දිස්ත්‍රික්ක වලට ඇතිවෙච්ච බලපෑම ඔබේ දිස්ත්‍රික්කෙත් එක්ක තරාදියකට දැම්මොත් ඒක 1000 පඩියකුයි 100 පඩියකුයි වගේ. ඒ වගේ 900 ගුණයකින් වැඩි බලපෑමක් ඔබට සිද්ධ වුණා. ඒ නිසා අවිවාදයෙන් ඔබ පිළිගත යුතුයි. මම වැඩිහිටි ළමයින්ට කියන්නේ ඔබ ඉන්නේ දුෂ්කර වෙච්ච ප්‍රදේශයක. ඒ නිසා ඔබේ ජීවන තත්වයේ යම්කිසි දවසක අහස් කුස පරේන තරමට යම්කිසි දවසක ළඟා කරගන්න ඔබට භාවිතා කරන්න පුළුවන් හොඳම දේ අධ්‍යාපනයයි. එක් අවස්ථාවක නෙල්සන් මැන්ඩලා කියන පුද්ගලයා කියනවා ළමයි ලෝකය වෙනස් කරන්න ඔබ සතුව තියෙන බලගතුම අවිය අධ්‍යාපනයයි. අමිතාත්තේ අධ්‍යාපනය කියන්නේ අවියක්. අවියකින් පුළුවන් මිනිස්සෙක්ව ඝාතනය කරන්න. කඩුවක්, දුන්නක්, හීතලයක්, තුවක්කුවක් මේ ඕන දෙයක් අවියක්. අවියක් භාවිතා කරන්න යුද්ධයකදී. අවියක් සාමයකදී භාවිතා කරන්නේ. ඒ නිසා මිනිස්සේ ඝාතනය කරන්න පුළුවන් අවියකට අධ්‍යාපනය සමාන කරනවා කියන්නේ ඔබ හිතන්න ඔබේ දරුවගේ අධ්‍යාපනය කොච්චර වැදගත්ද කියලා. ඒ නිසා යම්කිසි දවසක ඔබේ ජීවන තත්වය කිසියම් හෝ දුරකට ස්ථාවරත්වයකට පත් කරගන්න පුළුවන් වෙන්නේ ඔබේ දරුවා හොඳට ඉගෙන ගත්තොත් විතරයි. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි අපි ඇතුළු මම ඇතුළු මධ්‍යම පාන්තික අපි වගේ දරුවන්ට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය අධ්‍යාපනය. ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් හොඳට ඉගෙනගෙන ඒ ඉගෙනීමේ කටයුතු සිදු කරන්න ඊට ඇර අධ්‍යාපනයේ වැදගත්කමක් මම පෙන්වන්න දෙන්නේ. ඒ නිසා ඔබ ලෝකයේ වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒ ලෝකයේ වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔබට අදිටන් කරගන්න ඇයි ඔබ ඉගෙන ගන්න ඕනේ කියන මගේ දෙවෙනි කතාවට මම එන්නම්. පුතේ ඔබ ඉගෙන ගන්න ඕනේ ඔබේ අම්මයි තාත්තයි නිසා. බලන්න ඔබේ අප්පච්චිගේ අත් දෙක අල්ලලා ඒ අත් දෙකයි ඔබේ අත් දෙකයි අල්ලලා බලනකොට එකක් සිනිදුයි එකක් ගොරෝසුයි. ඒකට හේතුවක් තියෙනවා ළමයි. බලන්න ඔබේ අම්මගේ තාත්තගේ යටිපතුල් දිහා ඔබේ යටිපතුලත් එක්ක සංසන්දනය කරන්න. ඒ යටිපතුල් එක්ක බලනකොට ඔබේ අම්මගේ යටිපතුල් ඉරිලා තියෙන්න පුළුවන්. තාත්තගේ යටිපතුල් ඉරිලා තියෙන්න පුළුවන්. හැබැයි ඔබේ යටිපතුල් ඉරිලා නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා ළමයි. ඔබ කල්පනා කරන්න. ඔබ හොඳට ගෙදර ගිහිලා ටීවී එක බලනවා ඇති. හොඳට ෆෝන් එකක් ඔබනවා ඇති. හැබැයි අම්මයි තාත්තයි දොර මුල්ලට වෙලා කතා කරන දේවල් ඔබ අහලා බලන්න. ඔබේ අම්මයි තාත්තයි ඔබේ ජීවිතය යම්තාක් දුරකට ස්ථාවර කරන්න නොවිදිනා කැපකිරීම සිදු කරනවා. ඒ නිසා ඔබ ඉගෙන ගන්න ඕන ඔබේ අම්මයි තාත්තයි නිසා. ඒ අම්මයි තාත්තයි කැමති ළමයි ඔයාගේම වාහනයකින් ඒ අම්මවයි තාත්තවයි යම්කිසි තැනක ඔයාගේම වාහනයකින් එකගෙන යනවා දකින්න. ඒ අම්මා තාත්තා කැමති ඔයාගේ නමට ඉස්සරහින් වෛද්‍ය කියන කෑල්ල ඇවිල්ලා තියෙනවා දකින්න. ඉංජිනේරුව කියන කෑල්ල ඇවිල්ලා තියෙනවා දකින්න. ඇත්තටම ඔයාගේ අම්මා කැමති ඔයාගේ ගෙදර ඉස්සරහින් නීතිඥ කියන බෝඩ් එකක් හරි ගහලා තියෙනවා දකින්න. ඒ නිසා ඔයා ඉගෙන ගන්න ඕන ඔයාගේ අම්මයි තාත්තයි වෙනුවෙන්. ඒ නිසා අදින් අදිෂ්ඨාන කරගන්න අපි ඔබට යම් කිසි දෙයක් ගෙනල්ලා දෙනවා. ඒ
දෙක තුනක්, පෑන් දෙක තුනක් වෙන්න පුළුවන්, බෑග් එකක් වෙන්න පුළුවන්, වතුර බෝතලයක් වෙන්න පුළුවන්. ඒක සුළුවකට හිතන්න එපා. ඔබට ලැබෙන්නේ ලෝකය වෙනස් කරන්න බලගතුම අවිය විදිහට පාවිච්චි කරන්න පුළුවන් මෙවලම් කිහිපයක්. ඒ නිසා ඒ මෙවලම් කිහිපය අර්ථවත්ව පාවිච්චි කරන්න. මං එන්නම් මගේ අවසාන තේමාවට. ඔබ හිතනවා නම් අපි දුප්පත්, අපිට මුකුත් කරන්න බෑ, අපි ඉන්නේ දුෂ්කරම් පැත්තක, අපිට මුකුත්ම බෑ, ගම්පොළ කියලා කියන්නේ මෙහෙම පැත්තක්, මෙහෙම පැත්තක් ඔබ හිතාගෙන ඉන්නවා නම් ළමයි මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. මං ඔප්පු කරන්නම් දෙකකින්. එකක්, මේ ලෝකෙම ඉන්න මිනිස්යන්ව අපිට ප්‍රධාන කුලක දෙකකට කඩන්න පුළුවන්. එකක් පිරිමි, අනික ගැහැණු කියලා. ඒ නිසා මම පිරිමි ළමයි හිතනවා නම් මට බෑ කියලා මම පිරිමි උදාහරණයක් අරගෙන නිරූපණය කරන්නම්. බින්දුවේ ඉඳන් ගොඩ ආපු මිනිස්සෙක්. ගැහැණු කට්ටිය හිතනවා නම් පිරිමි කට්ටියට විතරයි පුළුවන් කියලා මම ඔප්පු කරන්නම්. බින්දුවේ ඉඳන් ගොඩ ආපු ගැහැණු චරිතයක්. මම එළබෙන්නම් පිරිමි චරිතයකට. ඔබ අහලා තියෙනවා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයෙක් තමයි ඩඩ්ලි සිරිසේන කියලා කියන්නේ. මේ ළඟදි මම දැනුවත්ද දන්නේ ඔබ දැනුවත්ද දන්නේ. ඔහු ගෙනාව ලංකාවේ එක්කෙනෙක්ට පමණක් තියෙන ලෝකයටම 25ක් තියෙන රෝල්ස් රොයිස් වර්ගයේ අති සුඛෝපභෝගී වාහනයක්. ඒ වාහනේ වටිනකම ලංකාවේ මුදලින් කෝටි 93ක්. ඔබ නිකමට කල්පනා කරන්න මම ගණන් හදලා බැලුවා එක මිනිස්සෙක් අවුරුදු 20න් රස්සාවකට ගියොත් සාමාන්‍යයෙන් රුපියල් 50000ක වැටුපක් මාසයකට ගත්තොත් ඒ මිනිස්සයා මැරෙනකනුත් හම්බ කරන්නේ අම්මේ තාත්තේ කෝටි 3කටත් ආසන්න ප්‍රමාණයක්, ඊට වඩා අඩුයි. ඒ මිනිස්සයා ගේනවා කෝටි 93ක වාහනයක්. ඔබ හිතන්න ඒ කොච්චර කැපකිරීමක් ඒ මිනිස්සයාගේ චරිතයක්ද. ඔහුගේ ප්‍රධාන පෙළේ ගිණුමක් වෙනවා. එයාගේ account එකේ, කියන්නේ Facebook එකේ තියෙන එයාගේ ගිණුම ප්‍රධාන පෙළේ account එකක්. හෙන අනුගාමිකයන් ගණනාවක් ඉන්නවා ඒකේ. එච්චර අනුගාමිකයින් ප්‍රමාණයක් ඉන්නේ Facebook ගිණුමේ. එයා ඒක පළ කරන්නේ මෙන්න මෙහෙමයි. මගේ බිරිඳගේ උකස් කරපු මාලවල රත්තරම් බඩු වලින් ගත්ත මුදලකුයි මගේ අතේ තිබ්බ රුපියල් කිහිපයකුයි එකතු කරලා 42යි ශ්‍රී කියන පොඩි ලොරියකින් පටන් ගත්ත මම මේ ගමන ඉවර කරේ දකුණු ආසියාවේ දැවැන්තම වීමෝල හදලා. අද වෙද්දී යාළඟ සයිලෝ තියෙනවා මේ දාතේ 23ක්. සයිලෝ එකක් කියලා කියන්නේ මේ විහාරයටත් වඩා ලොකු එකක් සාමාන්‍යයෙන්. ඒකේ එක සයිලෝ එකක ලක්ෂ 6ක් ගබඩා කරන්න පුළුවන්ලු. ඒ නිසා ඩඩ්ලි සිරිසේන කියලා කියන්නේ උපත්තියෙන් පෝසත් කෙනෙක් නෙවෙයි. පෝසත් වුණත් පොළොන්නරුවේ හිටිය කෙනෙක්. අපි අහලා තිනෝ පොළොන්නරුව කිව්වහම හරි දුෂ්කරයි කියලා. පොළොන්නරුවේ ඉන්න කෙනෙක්ගේ තමයි කෝටි 93ක වාහනේ. ඒ නිසා ඔබ හිතනවා නම් ඔබ ඉන්න ප්‍රදේශයේ මත ඔබේ අනාගතය තීරණය වෙනවයි කියලා ඒ නිදහසට කාරණා. මේ ලෝකේ ගොඩක් මිනිස්සුયો රඟනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ රඟන්නේ ඒ මිනිස්සුયો අත්පත් කරගත්තු දේවල් නිසා. අත්පත් නොකරගත්ත මිනිස්සුયો අත්පත් කරගත්තුත් මිනිස්සුන්ගේ දේවල් දැකලා හූල්ලන එක නෙවෙයි කරන්න ඕනේ. කවදා හරි දවසක මමත් ඒ තැනට එනවයි කියලා අදිටන් කරගන්න එකයි කරන්න ඕනේ. ඒ නිසා පිරිමි ළමයි හිතට ගන්න කවදා හරි දවසක ඩඩ්ලි සිරිසේනවත් අභිභවා යනවයි කියලා. ඔබට පුළුවන් ඒක කරන්න. ගැහණු ළමයි හිතනවා නම් මට ඒක කරන්න බෑ කියලා මම ඒකට උදාහරණය ගන්නේ ලෝකේ පුද්ගලයෙක්ගෙන්. ඔබ බලලා ඇති හැරි පොටර් කියන චිත්‍රපටිය බලලා තියෙනව නේද? ඒ හැරි පොටර් කියන චිත්‍රපටය ඔබ අතරට එන්න ළමයි ඊට කලින් නොවිදිනා දුක් විඳා. හැරි පොටර් පළවෙනි චිත්‍රපට මාලාවේ එන්න කලින් එයා පොතක් තමයි ඒකට print කරන්නේ. ඒ පොත 7 වතාවක් මාවල් ස්ටුඩියෝ එක විසින් ප්‍රතික්ෂේප කරනවා. ඒක මන්ද බුද්ධික අදහස් තියෙන මායාකාර ලෝකයක් කියලා ඒ පොත 7 වතාවක් ප්‍රතික්ෂේප කරනවා. 8 වෙනි වතාවේ මාවල් ස්ටුඩියෝ එකට යන්නේ නැතුව ජේ.කේ රෝලින් කියන කෙනා Tamanගෙම ව්‍යාපාරයක් මගින් ඒ පොත අලෙවි කරනවා. අදටත් වාර්තා පිට වාර්තා තබන ලෝකේ භාෂා 73කට පරිවර්තනය වෙලා තියෙන ලෝකේ වැඩිම අලවියක් නියෝජනය කරන පිටපත් මිලියන 6කට වඩා එක ශ්‍රණයෙන් අලෙවි වෙලා තියෙන ගිනුම් වාර්තාවන් අභිභවා යන දෙවන්ත ආදායමක් වාර්තා කරන ලෝකයේ අංක 1 ගත් කතුවරියයි. ඒ නිසා ජේ.කේ රෝලින් කියලා කියන්නේ අසහාය
කතුවරියක්. ඇය බිඳුවේ ඉඳන් ගොඩාපු චරිතයක්. ඇය උපතින් සල්ලිකාරයෙක් නෙමෙයි. අම්මා යුරෝපයේ රටක කෙනෙක්, තාත්තා අප්‍රිකාවේ රටක කෙනෙක්. ඒ කොහොම වුණත් අම්මා ටික කාලෙකින් මිය යනවා. ඒ නිසා බාරකාර මවක් ළඟ යා හැදෙන්නේ. ඒ වගේ දැවැන්ත නේකවිද දුක් කන්දරාවක් විඳපු චරිතයක් තමයි ජේ.කේ රෝලින් කියලා කියන්නේ. ඒ නිසා හැරි පොටර් කියන කතාව නිර්මාණය කරපු ජේ.කේ රෝලින් කියන්නේ කාන්තාවක් නම් ඔබත් කාන්තාවක් නම් ඇයි ඔබට බැරි ඔබේ අම්මගේ තාත්තගේ ජීවිතය මීට වැඩිය හොඳ තැනකටපත් කරන්න. ඒ නිසා අදිටන් කරගන්න. අදින් අපි ඔබව මේ හම්බ වෙන්න ආපු ගමනේ මාවායි ඔයාලට හම්බ වෙන්නත් පුළුවන්. මාවායි හම්බ නොවෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් මා කියූ වචන ටික ඔබේ හදපතුලේ තැම්පත් වෙනවයි කියලා මං හිතනවා. ඒ නිසා මගේ කතාව අවසන් කරන්නම්. ඒ අවසන් කරන්නේ මෙන්න මේ වචනේ කියලා. හොඳට මේ වචනේ මතක තියාගන්න. හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න නම් ඔබ මහන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕන කාලේ ඔබ හාන්සි වුණොත් හාන්සි වෙන්න ඕන කාලේ ඔබට මහන්සි වෙන්න වෙනවයි කියලා මතක තියාගන්න. ඒ නිසා වැඩ කරන්න ඕන කාලේ වැඩ කරන්න. නැත්නම් වැඩ නොකර ඉන්න වෙන ඕගොල්ලෝගේ අම්මගේ අප්පච්චිගේ කාලෙදී ඔයාගේ අම්මගේ අප්පච්චිගේ වගේ ඔයාටත් නේක විද දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අවසාන වතාවට ආයේ වචනේ කියන්නවා. මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වුණොත් හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. බෙහෙම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ එතුමාගේ කතාව මම හිතන අපි සියලු දෙනාම ඉතාම වැදගත්. මම හිතන හැමෝම හොඳින් අහගෙන ඉන්න ඇති. එදුවා දරුවන්ට මම හිතන ඉතාම ආදර්ශමත් කතාවක් අපේ විසල් මහත්මයා සිද්ධ කළේ එතුමා. මම හිතනවා අපේ ධර්ම විරෝධී දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලැබලා අඩු වයසින් එතුමා මම හිතන ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගේ ලීවේ. ඒ නිසා දැන් දහම් පාසලේ අලුත් ගුරුවරයෙක් මම හිතන මේ වසරට. ඉතින් ඒ නිසා මම හිතන එතුමාගේ කතාවේ හැමෝම අහන්න ඉන්න ඇති. මම හිතන ඔබට ඉතාම වැදගත් කරුණු කීපයක් පිළිබඳව එතුමා විස්තර කළා. ඇතන බෙහෙවින්ම අපේ විසල් මහත්මයාණන්ට ඔබතුමාගේ ගමන තව ඉදිරියට යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාටම පුණ්‍යානුමෝදනා කරනවා. මම හිතනවා අපිට මේ වැඩසටහනේදී අපේ නායක හාමුදුරන් වහන්සේ මතක් කරා වගේම මේ ගමන අපිට මෙහෙම එන්න සහයෝගය ලබා දුන්නේ අපේ කුසල හාමුදුරුවෝ. උන්වහන්සේ මමයි අඳුනගත්තේ 2014 වර්ෂයේදී ඉන්දියාවේදී තමයි කුසල හාමුදුරුවෝ මායි දැන හඳුනගත්තේ. ඉතින් අපි දෙන්නාගේ එදා ඇති වුණා හිතවත්කම ඒ සහෝදරත්වය මේ දක්වාම අපි දෙන්නා ඉදිරියට පවත්වාගෙන යනවා. ඉතින් බොහොම සහෝදරයෙක් වගේ මයිත් එක ඉන්නවා. යන රටවල වල හැමෝම කතා කරන අපි දෙන්නා එක උස එක හා සමානව ඇන්දොත් එක වගේ පාට සිවුරු පදින්නේ රටවල් වලදී. ඉතින් ඒ නිසා හැමෝම කියනවා දෙන්න සහෝදරයෝ කියලා. ඇත්තටම සහෝදරයෝ ඉතින් සහෝදරයෝ වගේ විතර බොහොම සමීපව අපි දෙන්න කටයුතු කරනවා. කියත් අපි රටවල් වල පවා එකට එක කාමරේ තමයි කාලේ ගත කරන්නේ. ඉතින් එවැනි සහෝදරත්වයක් මයිත් එක තියෙන අපේ කුසල හාමුදුරුවෝ මම හිතනවා අපි නායක හාමුදුරුවන්ගේ අනුශාසනාව සවන් දුන්නා. ඒ වගේ අපි පොලිසිය මහත්තයාගේ කතාව අපි ඇහුවා. ඒ වගේම අපේ විසල් මහත්මයා ඊටම අර්ථවත් කතාවක් කළා. අපි ඒකට අහුම්කම් දුන්නා. ඉතින් කෙටියෙන් නමුත් වචන කීපයක් හෝ මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා මම ඊටම ගෞරවයෙන් අපේ කුසල රතන හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. උන්වහන්සේගේ කතාව අනුශාසනාවෙන් අනතුරුව අපේ දහම් පාසලේ අපේ සුනිල් කොඩිතුවාගේ ගුරු මහත්මයා විසින් ස්තුති කතාව කරලා වැඩසටහන අවසන් කරලා අපේ දරුවන්ට අද සූදානම් කරලා තිබෙන පාසල් ඒ වගේ පොත්පත් ලබා දීලා ඒ වැඩසටහන අපට එතන නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අරගෙන යන්න පුළුවන්. හොඳයි එහෙමනම් උන්වහන්සේටම ආරාධනා කරනවා. මුලාසනේ වැඩ සිටින ගෞරවාස්පද අපේ නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි
ඒ වගේම විහාරස්ථානයේ අපේ සහෝදර නුගගොල්ලේ වනසාල හාමුදුරන් වහන්සේගෙනුත් අවසරයි. වැඩමව වැඩ සිටින අපේ පොඩි හාමුදුරන් වහන්සේලාගෙනුත් අවසරයි. මේ ස්ථානයට පැමිණි පොලිස් ස්ථානයේ ස්ථානපතිතුමා ඇතුළු ආදරණීය දෙමව්පියනි, ඒ වගේම මේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයත්, ඒ වගේම අපේ දූ දරුවන්ගෙනුත් අවසරයි. සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කටයුතුකදී මම නම් ඇත්තටම වැඩි කතා කරන්නේ නැහැ. හාමුදුරුවෝ වගේම තමයි. පොඩි වෙනසයි තියෙනකෝ මං කන්නාඩි දෙකක් දානවා, උන්වහන්සේ කන්නාඩි දාන්නේ නැහැ. ඒකත් දැම්ම නම් ඒකත් හරිය කියලා හිතනවා මට දැන්. කිව්වේ විදිහට හාමුදුරුවෝ. මේ ඇතරම මේ අදහස මේ වැඩසටයුත්ත මා අපේ ධර්ම ප්‍රබෝධනී දහම් පාසලත් එක්ක එකතු වෙලා දැන් වසර 7කට ප්‍රථමයෙන් තමයි ආරම්භ කරන්නට යෙදුනේ. දුෂ්කර පාසල් හොයාගෙන අපේම දරුවන් වෙනුවෙන් පාසල් සහ දහම් පාසල් සොයාගෙන අපේම දහම් පාසල් දරුවන් වෙනුවෙන් මේ වැඩ කටයුත්ත අපි සිද්ධ කරන්නේ. ඉතින් මම මේ වැඩ කටයුත්ත සංවිධානය කරාට මගේ මොරටුමුල්ල තප්සරාරාම මූල මහා විහාරස්ථානයේ මගේම දායකයෝ තමයි මට මේකට උදව් කරන්නේ. ඒ වගේම විදේශ රටේ ඉන්න අපේ හාමුදුරන් වහන්සේගේ දායකයෝ තමයි අපිට මේකට උදව් කරන්නේ. ඉතින් වැඩි දෙයක් කියන්න දෙයක් නැහැ. මේ ලබා දෙන පොත් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට උපයෝගයක් වේවි. අපේ දහම් පාසලේ දැන් මේ වෙනකොට වර්තමානයේ ගුරු මණ්ඩලයේ සිටින විසල් මහත්මයා ඔබට යමක් පැවසුවා. අනේ කාරණාව හොඳින් වටහාගෙන මේ පොත් ඔබට ප්‍රයෝජනවත් කරගන්න කියලා මම මේ වෙලාවේ ඔබට සිහිපත් කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුති කරනවා විශේෂයෙන් මගේ ගුරු හාමුදුරන් වහන්සේට, නායක හාමුදුරන් වහන්සේට ලොකු හයියක් අපිට මේ වෙලාවේ ලබා දෙන්නට යෙදුණා. ඒක විශේෂයක් වෙන්නේ ඔබේ ප්‍රදේශයට දෙසැම්බර් මාසයේ අපි ආවා. අපේ මොරටුමුල්ල ප්‍රදේශයෙන්ම අපේම ජනතාවගේ වේලි සලාක අරගෙන ඔබට ලබා දෙන්න. ඉන් අනතුරුව මම මේ කරන වැඩසටහනට නැවතත් ප්‍රතිඋපකාරයක් අපේම දායකයෝ සිද්ධ කරන්නට යෙදුණා. ඒකේ වැඩි බරක් අපේ නායක හාමුදුරන් වහන්සේ විසින් මේ වෙලාවේ මේ වර්ෂයේ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ කටයුතු සංවිධානය කරද්දී වැඩියෙන්ම සංවිධානයේ කටයුතු සිද්ධ කරන්න මගේ ගුරු මණ්ඩලය. ඉතින් ගුරු මණ්ඩලය වගේම මගේ දහම් පාසලේ ශිෂ්‍ය නායක දරුවන්. ඒ වගේම අපේ ප්‍රදේශයේ කීප දිනක් අපිට මේ වෙනුවෙන් උදව්පකාර කරන්නට යෙදුණා. ඉතින් ඒ හැම දිනාටම මම මේ වෙලාවේ ස්තුති කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. මේ අපි කරගන්නා වූ මේ අපිත් ආසය අකුරු ලියන වැඩසටහන සඳහා දායකත්වය දක්වූ හැම දිනාටම ආශිර්වාද කරනවා, ස්තුති කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඒකයි මේ වෙලාවේ මට කරන්න ඕනි. මම ඇත්තටම වැඩි කතා කරන්නේ නැහැ. මේ කටයුත්ත සම්බන්ධව විතරයි සංවිධානය කරන්න. ඒ නිසා අපේ දරුවන්, අපේ අම්මලා තාත්තලා මේ වෙනුවෙන් මට දායකත්ව දක්වූ සියලු දෙනාටම නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරනවා. හැමට තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි ගෞරවනීය කුසල හාමුදුරන් වහන්සේට මේ අවස්ථාවේදී මම පුණ්‍යානුමෝදනා කරමින් මේ කටයුත්තේ අවසාන අවස්ථාව ඔබට ස්තුති කතාව කරලා මේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම ආරාධනා කරනවා අපේ දහම් පාසලේ ආචාර්ය සුනිල් කොඩිතුවක්කෝ මැතිතුමාට, අපේ දායක සභාවේ භාණ්ඩාගාරිකතුමන්ට. අවසරයි අපේ හාමුදුරනේ. මුලසුන වැඩ සිටින මොරටුමුල්ල සිට වැඩම කළ අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මම හිතන්නේ අප දහම් පාසලේ දරු දැරියන්, ඒ වගේම දෙමව්පියන්, ආචාර්ය මණ්ඩලය හොඳින් අඳුරන අපේ කුසල හාමුදුරන්ගෙන් අවසරයි.
අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය ඒ වගේම විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම මොරටු සිට පැමිණ අප දහම් පාසල වෙත මෙවැනි අනුග්‍රහයක් දැක්වීම සඳහා පැමිණි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසුවියන්ගෙන් අවසරයි. අප දහම් පාසලේ සිසු ශිෂ්‍යාවන් වෙනුවෙන් පැමිණි දෙමව්පියන්ගෙන් ඒ වගේම සිසු දරුදරුවන්ගෙන් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. අද මම හිතන්නේ අප දහම් පාසලේ ඒ දරුදරුවන් සඳහා විශේෂ වූ අවස්ථාවක් මේක. මොකද මම හිතන්නේ කලින් අපේ පොලිස් නිලධාරිතුමා කීවා වගේ එතුමන්ගෙනුත් අවසරයි. එතුමා කිව්වා වගේ මේ ප්‍රදේශය පෞසුගිය ව්‍යසනයන්ට බලපෑ අපි එයින් යම්කිසි පීඩනයකට පත්වෙච්ච දෙමව්පියන් දූ දරුවන් ඉන්න ප්‍රදේශයක්. ඒක නිසා අපිට අවශ්‍යතාවයක්ම තිබෙන මම හිතන්නේ අපේ දූ දරුවන් මේ ඒ ව්‍යසනයට පත්වෙච්ච අවස්ථාවේ අපිට වැඩියෙන්ම කෑම බීමට වැඩිය මම හිතන්නේ දූ දරුවන් දුක්ුනේ ඒ තමන්ගේ පොත්පත් ඒ පාසල් උපකරණ හානි වුන් අවස්ථාවන් වල. මම හිතන්නේ ඒ දරුදරුවන්ටත් ඒ වගේම දහම් පාසල් ඉගෙනුම ලබන මේන් යම්කිසි ප්‍රයෝජනයක් ගත හැකි දූ දරුවනුත් පිරිසක් එකතු කරගෙන තමයි මම හිතන්නේ අප දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ විසින් මේ වැඩසටහනට එන්න කියලා ඒ ආධාර උපකාර ලබා ගන්නට අවස්ථාව සලසා දුන්නේ. මම හිතන්නේ ස්තුති කතාව කිරීමෙන් ප්‍රථම මම හිතන්නේ මේ වටිනාකම අපි අදහ ගන්න ඕන. මොරටු මුල්ල දහම් පාසලේ ආචාර්යවරයෙක් මම හිතන්නේ අපේ අධ්‍යාපනික වැදගත්කම ගැන හිතන්නේ වැඩි වශයෙන් අපිට පැහැදිලි කරා. ඒ අධ්‍යාපනික වැදගත්කම මම හිතන්නේ අපිට වැඩි ඒ අය එයින් අවබෝධ කරගත් නිසා තමයි ඒ අධ්‍යාපනයේ වැදගත්කම මත තමයි මම හිතන්නේ අපිට මේ පාසල් පොත්පත් ඒ උපකරණ ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. එහෙමනම් අපි මේ වැදගත්කම අපි හිතට අරගෙන අපි මේන් උපරිම නෙලාගෙන අපිටත් මම හිතන්නේ අපේ නායක හාමුදුරුවෝ අනුශාසනාවේදී අපිට දේශනා කළා අපිටත් යම්කිසි දවසක පුළුවන් නම් යම්කිසි කෙනෙකුට මෙවන් ආධාරයක් උපකාරයක් කරන්නට ඒතන ලබා ගන්නට නම් අපි හොඳ අධ්‍යාපනයක් ලබාගෙන හොඳ ස්ථාවරයකටපත් වෙන්න ඕනයි කියන අදිෂ්ඨානය අපි අද තියා ගන්න ඕන. එහෙම වුණොත් අපිට යම් කිසි දවසක අපිටත් මෙවන් ආධාර උපකාර කරන්නට පුළුවන් උසස් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි අපි මේ රටට යම් කිසි සේවයක් කළා වෙන්නේ. අපි මේ ලබා ගන්න අධ්‍යාපනයේ හොඳ අධ්‍යාපනයෙන් යම් කිසි දවසකට අපිට යම් කිසි සේවයක් කරන්න පුළුවන් වෙන්නේ ඒ අද ලබා ගන්නා පාසල් උපකරණ වලින් අපි හොඳ ප්‍රතිඵල නෙලාගත්තොත් පමණයි. ඒ අදිෂ්ඨාන කරගන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිමින් ඒ සඳහා කැපවන අතසෙම දුර බැහැර ප්‍රදේශයක ඉඳලා ගොඩක් මේ පිළිමද සංවිධානය කරලා ආධාර උපකාර ලබාගෙන අපි වෙනුවෙන්ම මේ ස්ථානයට වැඩම කර අපේ මේ මොරටු මුල්ල විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේට අප දහම් පාසලේ දූ දරුවන් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු දෙමාපියන් වෙනුවෙන් අපගේ নমස්කාර පූර්ව ස්තුතිය මේ අවස්ථාවේදී මම පුද කරනවා. ඒ වගේම ඒ සංවිධාන කටයුතු කළ මම හිතන්නේ අප හොඳින් නඳුරන අපේ ලොකු හඳුරෝ කිව්වා වගේ අපි එක අවස්ථාවක උදිම තමයි දැන හඳින ගත්තේ. එදා පටන් මම හිතන්නේ මෙම විහාරස්ථානයේ සියලුම උත්සවයක් තිබ්බත් මොනියම් වැඩසටහනක් තිබ්බත් අපේ දහම් පාසලේ වැඩසටහනක් තිබ්බත් අපිට හැම වෙලාවකම ඇවිල්ලා අවවාද අනුශාසනා කරමින් අපිට මහත් ශක්තියක් දෙන කුසල අපේ ස්වාමීන් වහන්සේට අප දහම් පාසල වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දහම් පාසලේ අපේ ආචාර්ය මණ්ඩලයේ දූ දරුවන් මම හිතන්නේ මේ වෙනුවෙන් ගොඩක් කැප වෙලා කටයුතු කරලා තියෙනවා. ඒ
මම හිතන්නේ අපේ දහම් පාසලේ අප ප්‍රදේශයේ දූ දරුවන් වෙනුවෙන් ඒ අයටත් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපි දහම් පාසලේ ගමේ මේ ප්‍රදේශයේ හැම කටයුත්තකදීම අපිට උදව් උපකාර කරන අවවාද අනුශාසනා දෙන හරි මඟ පෙන්වන රාජ්‍ය ආයතනයක් තමයි අත්ගාල පොලිස් ස්ථානය. මම හිතන්නේ පොලිස් ස්ථානාධිපතිතුමා වෙනුවෙන් මෙම ස්ථානයේ නියෝජනය කරන අපිට අපේ උඩුවෙල මහත්මයා මම හිතන්නේ අපි දහම් පාසලත් එක්ක අපේ ලොකු හාමුදුරුවොත් එක්ක ගොඩක් මේ පසුගිය කාලෙත් උරිනුර ගැටිලා ව්‍යසන සමයේදී ප්‍රදේශවාසීන් වෙනුවෙන් ගොඩක් වැඩ කටයුතු කළා. ඒ වගේම මේ අවස්ථාවෙත් අපිට මේ ස්ථානයට පැමිණිලා අපි වෙනුවෙන් මේ කැපවීම කරපු නිසා එතුමාටත් මම මේ අවස්ථාවේදී අපගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මම කියන්න කැමති මම හිතන්නේ මොන කටයුතු තිබුණත් මෙම ස්ථානයට පැමිණිලා තිනවා අපගේ දෙමව්පියන්. ඒ අයටත් මම හිතන්නේ අපිට ලබා දෙන මේ ආධාර උපකාර වෙනුවෙන් මම හිතන්නේ අපගේ ගෞරව ප්‍රණාමය හිමි විය යුතුයි හිමි කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි මම හිතන්නේ දෙමව්පියන් අද මෙතනට පැමිණියේ. අප දරු දැරියන් වෙනුවෙන් මේ ලබා දෙන ඒ ආධාර උපකාර වෙනුවෙන් ඒ ගෞරව ප්‍රණාමය පුද කිරීමට පැමිණ සිටින අපේ දෙමව්පියන්ටත් මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය මම හිතන්නේ අද සියලු දෙනාටම පැමිණීමට බැරි වුණා. මම මේ අවස්ථාවේදී එකක් කියන්න ඕනේ කුසල හාමුදුරන්ට මම මේ වැඩසටහන පිළිබඳ හරි විස්තරයක් අපි මේ අදට මෙතෙන්ට එනකම්ම දැනගෙන හිටියේ නැහැ. අපේ හාමුදුරුවෝ ඒ වගේ තමයි කියන්නේ නැහැ. ඊයේ අපිට කිව්වා මේ ළමයින්ට පොත්පත් ටිකක් ලබා දෙන්න තියෙනවා. මට එහෙම දෙයක් ලැබිලා තියෙනවා. ආචාර්ය මණ්ඩලයත් මෙතන හිටියොත් කීප දෙනෙක් හරි හොඳයි කියලා. අත් වශයෙන්ම මම හිතන්නේ අපේ දහම් පාසල් දරු දැරියන් වුණත් දහම් පාසල්ට එනවා හා සමානව නෙවෙයි අද මෙතෙන්ට පැමිණියේ. අපේ ලොකු හාමුදුරුවෝ කියුවේ මේ වැඩසටහනක් තියෙනවා එන්ට. අපේ ගුරු මණ්ඩලය දන්නෙත් නැහැ. අපේ පොත් වගේක් දෙනවා කියන එක නම් දැනගෙන හිටියා. කවුද දෙන්නේ කියන එක දන්නේ නැහැ. හාමුදුරුවොත් එක්ක කවුරු මම හිතන්නේ විශාල පිරිසක් මම හිතන්නේ ප්‍රදේශයෙන් පිටත් ගොඩක් සම්බන්ධතා තියෙනවා. එක එක අවස්ථාවල මෙවැනි වැඩසටහන් වෙනවා. ඉතින් මමත් හිතාගෙන හිටියා එහෙම එකක් වෙන්න ඇති කියලා. අත් වශයෙන්ම ආවට පස්සේ මම කුසල හාමුදුරන්ගෙනුත් ඇහුවේ මේ වැඩසටහනට වඩින්න ඇති නේද කියලා. අද උදේද වැඩි කියලා ඇහුවා. නෑ දැන් ටිකකට කලින් කිව්වා. ඒක නිසා අත් වශයෙන්ම අපි දැනගෙන හිටියේ නෑ මේ වැඩසටහන සම්බන්ධව. කෙසේ වුවත් මහා අත් වශයෙන්ම අපේ දහම් පාසලේ දරු දැරියන්ට මහත් ප්‍රයෝජනවත් වැඩසටහනක්. ඒ වැඩසටහන මම හිතන්නේ මේ ආකාරයෙන් හරි සංවිධානය කරලා අපේ දරු දැරියන්ට ඒ අවස්ථාව උදා කර දෙන අපේ විහාරාධිපති අපේ දහම් පාසල් ප්‍රධානාචාර්ය අපේ ලොකු හාමුදුරන්ට මම හිතන්නේ දරු දැරියන් දෙමාපියන් ඒ සියලු දෙනාම වෙනුවෙන් අපේ නමස්කාර පූර්ව ස්තුතිය මේ අවස්ථාවේදී කළ යුතු වෙනවා. ඒ සමගම අපේ පැමිණි ආචාර්ය මණ්ඩලයේ දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මේ වැඩසටහනේ ඉදිරි කටයුතු කරගෙන යාමට මම අවස්ථාව සැලසෙතෙමි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නියැලෙනවා. බොහොම ස්තුතියි. අම්මේ තාත්තේ මම උඩගම හාමුදුරන්ට කිව්වේ මෙහෙම දෙයක් කරනවා මම මගේ දරුවන් වෙනුවෙන්. මොකද මීට ප්‍රථමයත් අපි මේ වගේ වැඩසටහන් කරන්න ගියාදී ලොකු සංවිධානයක් වෙනවා මේ අපිව පිළිගන්න. ඉතින් මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ නැත්තම් ඒ සංවිධානය කරන්න ගියාමත් ලොකු වේතමක් කරන්න වෙනවා මේ කාලේ හැටියට. ඒව කරන්න එපයි කියලා සපුරා තහනම් කරා මම. මොකද ඒ යන මුදලුත් මේ දරුවන් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් නම් අන්න කමන්නේ නැහැ කියලා තමයි මම හාමුදුරන්ට කිව්වේ. ඒකයි මම හිතන්නේ අපේ දහම් පාසලේ කටියට හරියට කියන්නේ නැත්තේ කියන එක මට දැන් හිතුණා. ඒ නිසා මම මතක් කරේ ඒකයි අපේ හාමුදුරුවෝට මම ළමයි 100 දෙනෙක් කියන කාරණාවත් මතක් කරා. ඒ වගේම මේ අවස්ථාවට ගැළපෙන විදිහට දරුවන් සොයාගන්න කියලා කිව්වා. නැත්නම් හාමුදුරන්ට හොයන්න ගියොත් එහෙම මේ 100ක් නෙමෙයි මේ ප්‍රදේශයේ ඉන්න ඊට වඩා ලොකු
ළමයි ප්‍රමාණයක්. ඉතින් එහෙම වුණොත් එහෙම වැඩ කටයුත්තට අපහසුතාවයක්පත් වෙනවා. සංවිධානය කරන්න ගියාමත් අපහසුතාවයකටපත් වෙනවා. නිසා කෙටියෙන් පුළුවන් විදිහට මේක සංවිධානය කරලා දෙන්න කියලා අපේ හාමුදුරන් වහන්සේට මං ඉල්ලීමක් කරේ. නැත්තම් මේ මං හිතන්නේ මෙහි වැඩ කටයුතු කරන විදිහ මං දන්නවනේ. හොඳට. ඒකයි ආ. හොඳයි ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සම්භාවනීය ආරාධිත අමතනි අපි වැඩි කාලය දැන් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ වැඩසටහන අවසానයි ඒ නිසා ඔබට ලැබෙන මේ ත්‍යාගය ලබාගෙන මෙතනින් නික්මලා යන්න පුළුවන් ඇවටව ඒ නිසා අපි නම් වශයෙන් අඩ ගහනවා නිස්සාද වෙන ළමයි දැන් ඔයාලගේ නම කියනවා නම කියනකොට මෙතෙන්ට ඇවිල්ලා ඔයාලා ලැබෙන තෑග්ග අරගෙන මේ දොරෙන් එළියට යන්න පුළුවන්. මොකද පන්ති තියෙනවා අනම්මනම් කතන්දර ගොඩක් තිබුණා. ඉතින් ඒ නිසා අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ කුසල හාමුදුරුවෝ මහා සංඝරත්නයට අපේ ආචාර්ය මණ්ඩලය ඇතුළු අපේ දහම් පාසලේ මොරටුවේ මේ දරුවන් ඇතුළු හැමදෙනාට නැවතත් මා පුණ්‍යානුමෝදනා කරමි. ඒ ඇත්තගෙන් ලැබෙන යාගේ ඔබ අරගන්න හොඳින් සතුටින් ඒ නිසා ඔබ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මතක් කරනවා. පළමුවෙන්ම මම මේ අවස්ථාවට අපේ දරුවන් වෙනුවෙන් කරන මේ වැඩසටහනට වැඩම කරවගත්ත මගේ පන්සලට ආසන්නම විහාරස්ථානයේ පිරිවෙනක් බෞද්ධාලෝක පිරිවෙන තැඹිලිගල. ඒ පරිවණයේ අධ්‍යාපනය හදාරන ගෞරවනීය අපේ පොඩි හාමුදුරන් වහන්සේලා 5 නමකකට මේ අවස්ථාවේදී ඒ පාසල් පොත් ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේගේ අතින් අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට ඒ පොත් ටික ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා.